Buongiorno. Buongiorno. Right. මාසතුරු ඉටාලියන් ලැන්ග්වේජ් කෝස් එක ඉවර කරලා අපි ඔක්කොම අද මේ හමු වෙලා ඉන්නේ. ඒ ඉටාලියන් ලැන්ග්වේජ් කෝස් එකේ ඔයාලගේ තොරතුරු ගැන කතා කරන්න. කොහොමද ඔයාලට කෝස් එක ගන්නනේ? කොහොමද ඔයාලට ටිචර් ලැන්ග්වේජ් ස්කූල් එකේ ඔයාලට හෙල්ප් වුණේ කොහොමද? ඔයාලගේ මේ ඉටාලියන් ලැන්ග්වේජ් ජර්නි කරගෙන යන්න. ඔයාලගේ හදවතේ තියෙන ඇත්තම කමෙන්ට්ස් ටික අපිට කියන්න ඕනේ. අද මොලේම මම කටහේ අපේ ඇත්තට ඉන්න පුතා මායික හයිම කතා කරන්නේ මෙයා තමයි. කවුද කියන්න බලන්න ඔය අම්මද කියලා. मैडम मम हसीद හසිත කොහෙදලා අපිට ජොයින් වෙන්නේ? मम नातांडी दंग आए मैडम නාට්‍යංගේ හසිත කොහොමද ටෙලිවිෂන් ලැන්ග්වේජ් ඉන්ටර්නැෂනල් ගැන දැනගත්තේ ඔයා? मम फेसबुक එකේ සර්ච් කරලා බැලුවා मैडम මට ඉතාලියන් ඉගෙන ගන්න ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන කියලා හිතුණා. ඊට පස්සේ මම සර්ච් කරලා බැලුවාම මට මුලින්ම ආවා රීජනල් ලැන්ග්වේජ් මේ අපේ ක්ලාස් එකේ මොකද හිතන්නේ දැන් Facebook ගත්තාම දැන් තියෙනවා ක්ලාස් තියෙනවා අර තියෙනවා මේක දැම්මද මම ප්‍රැක්ටිකල්නේ සෝෂල් මීඩියා කියන්නේ ඉතින් හිතුනද රීජනල් ලැන්ග්වේජ් ඉන්ටර්නැෂනල් එකට ගියාම නැත්නම් මට දෙයක් වෙයි කියලා කොහොමද අපි බිලියම් කරේ හස්ත මම ගොඩක් मैडम කමෙන්ට් එහෙම බැලුවා කමෙන්ට් සෙක්ෂන් එකේ එහෙම තිබ්බා. ඉතින් බෑඩ් කමෙන්ට් නම් ගොඩක් තිබ්බේ නැහැ කොටින්ම. ඉතින් ඒ හින්දා මාත් තෝරගත්තා රීජන් එක. දැන් ඔයාගේ බෑග් කමෙන්ට් තිබෙන්නේ නැහැ කියලා අර කවුරු බෑග් කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. ඔයාගේ ඇත්ත කමෙන්ට් එක මොකක්ද? ඔයා දන්නවනේ as it is condition එක නාම. අද රීජන් එක කියන්නේ මොකද්ද න්යාලා කරන්නේ? කොහොමද මේ ලෙක්චර් පැනල් එක අපි උගන්වන්නේ? so you know everything right? ඒ විසෙත් රීජන් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් වගේ දේවල් අපි ඔයාලට සලකන විදිහ ඔයා දන්නවා. දැන් පුතාට මොකක්ද කියන්න තියෙන්නේ අපිත් එක්ක? ඔයාගේ හැඟීම් මොනවාද රීජන් එක ගැන තියෙන? අනිවාර්යෙන් ඉතින් හිතුවට වැඩිය ගොඩක් හොඳයි. මෙතන ප්‍රෝ එක පවා අපිට වැදගත් විදියට ආදරෙන් සලකනවා. ඉතින් හිතාගෙන ආවට වැඩිය සර්ුත් අපිට ගොඩක් ලැබී අපි හිතාගෙන අපි දන්නේ නැති භාෂාවක් ඉගෙන ගන්න මේ වගේ ඉතින් මේවා මේ තරම් හොඳට අපිට සලකයි කියලා හිතුවේ නෑ. මේ තරම් හොඳට අපිට උගන්වයි කියලා හිතුවේ නෑ. ඉතින් ඇත්තටම සතුටුයි. සර්ගේ පිටින් රීජන්ට් එක පිටින් අපි ගොඩක් දේවල් මේ විදිහට දැනගෙන තියෙනවා. Thank you so much, Hasita. Wage, adati mayna share, wage tor samde ki share karan putte. Thank you so much. Wage avi congratulation. Wage wage neede hama hine hama sara wedi kila region de kami prarthana karana. Thank you so much. Gracias. Gracias. Api danagatta. මම after always the region එකේ courses කරලා දෙන්න. මම දන්නවා. Thank you. එහෙනම් අපි ආයෙ හමුවුණානේ. Anyway, මොකද පුතේ හිතෙන්නේ? ඔයාට අලුත් අපේ අන්තිම ඉගෙන ගත්ත ඉතාලියන් ලැන්ග්වේජ් කෝස් එක ගැන. මම සිරෝන ලේජ් එකේ ඉඳලා තමයි ආවේ. ඉතාලියන් ලැන්ග්වේජ් එක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව. අද වෙනකොට ග්‍රැමටිකලි ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ කොහොමද සෙන්ටෙන්ස් එකක් හදාගන්නේ, කතා කරන්නේ කොහොමද, ඒ ඔක්කොම ටික ඉගෙනගෙන තියෙනවා. මාස 3ක් වගේ චූටි කාලෙකින් තමයි ඒ ටික ඔක්කොම කවර් කරේ. ඉතින් කෝස් එක ගොඩක් හොඳයි. Very good plus point එකක් ඔයා කියවපු දේ. මොකද grammatically language එකක් ඉගෙන ගන්න එක මොන තරම් අපිට important කියලා නේද? තාමත් කෙටි කාලයක් 3 months කියන්නේ අතරම සතියක එක දවස් ගානක් බැලුවොත් 24 hours 30 hours වගේ කාලයක් දවසක් වගේ නේද? නමුත් ඉතාමත් කෙටි කාලයකින් පුතාලට ඉතාමත් රසවත් විදිහට එපා වෙන්නේ නැති විදිහට මොකද language එක එපා වුණා නම් පුතේ අන්තිම දවසේ කමල් අතර රැඳෙන්නේ නැහැ. අපි හදක් පුතා පිටපස්සේ. right කොහෙන්ද මේ ළමයා? මට කටවතින් එන්නේ. කටවතින් තමයි සම්බන්ධය. කඩවති. නම මොකද්ද? මම අයත්ම. අසල නමනේ. අයත්ම. යාවේ කන්දනේ. anyway, මොකද පුතේ ඔයාලට කියන්න තියෙන කොහොමද ඔයාගේ thoughts ඔයාගේ experience කොහොමද රීජන්ට් එකක් වෙන්න තියෙනවා? මම දැන් රීජන්ට් එක ගැන දැනගත්තේ යාළුවෙක්ගේ මාළියේ. එයා දැන් ඉතාලියේ ඉන්නේ. එයාගේ යාළුවා තමයි මම දැනගත්තේ. ඉතින් හිතුවේ නෑ මේක එනකොට එච්චර හොඳ ක්ලාස් එකක් වෙයිද කියලා මම සැකෙන් ලයින් ආවේ. ඒ වුණාට මට හිතෙනවා මේක මම හිතුවටත් වඩා හොඳින් කියන හොඳට උගන්වපු කෙනෙක් හම්බුණා. බේසික් දේවල් එක හැමදේම අපිට කියන්නේ ෂෝට්ලි අපිට හැමදේම කියලා දුන්නා. කියන්නේ අපිට කොහොමද
ව්‍යාකරණත් කොහොමද හදාගන්න විදිය කියලා. ඉතින් ඒත් එක්කම අපිත් අර පාඩම් කරන එකත් එක්ක අපිට ඉතින් ඉතාලියන් ලැන්ග්වේජ් එක කොහොම හරි චුටි චුටි අල්ලගන්න පුළුවන් වුණා මුලේ දාම. සන්තෝෂයි නෑ. බොහොම සන්තෝෂයි. අවසන්ට කතා කරා සුපි කුද්දේ වාගේ හදපින් නැත්තම තෝරස අපිත් එක්ක ෂෙයා කරාට නම කියන්න බලන්න. මම කෙවින්. කෙවින් ඕකේ කෙවින්. මොකද කෙවින්ට කියන්න දෙන්නේ? මොනවද කෙවින්ට හිතෙන්නේ රිචාඩ්ගේ ඉතාලියන් බෝස් එකත් එක්ක සර්ට් එක සෙල්ලම් නැද්ද? ඉස්සල්ලාම විදුනා එහෙම තමයි ආවට පස්සේ තමයි මේ සර් ගැන දැනගන්න හම්බුනේ. ඉතින් කතා කරලා සර් හොඳට කියලා දෙනවා අපිට ඉස්සල්ලාම නම්බර්ස් දෙකක් දුන්නා මේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න කියලා. ප්‍රශ්න ආවා ඉතින් සර්ට කතා කරන්න ඕන වෙලාවක සර් කෝල් එක ආන්සර් කරලා ඉතින් හැම දෙයකම උත්තර දෙනවා. very good. ඒක හොඳ ප්ලස් පොයින්ට් එකක් නේද? මොකද අපි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නකොට නොදන්න දේවල් තමයි ඔක්කොම වගේ තියෙන්නේ. ඉතින් සර්වින් එක හැම වෙලේම සපෝට් එක මම හිතනවා දරුවන්ට very important කියලා. මොකද ඔයාලා කොච්චර දුරේ දන්නේ මේක අපි කියන්නේ පොඩි කරන්නේ නේ දුරට ඉඳලා ඉගෙන ගන්න සල්ලි ගියනම් කරනවා විදිහට බලනවා කියන්නේ. ඒ දේ එන දේෙන් උපරිම ප්‍රයෝජනයක් ඔයාලා ගන්න එපා පුතේ. ඔයාලගේ අධ්‍යාපනයමයි අපේ ආයතනයේ කරන්නේ. Hi, what's your name? අචින්ද. Achinta, right? ඔව්. Okay. Achinta කොහොමද රීචන් එක දැනගත්තේ වගේ මොවාගේ මොනවද වන්නේ හැකේ රීචන් එකේ ඉතාලියන් කෝස් එක සමානව. ඇත්තටම මට මේ කියේ මෙතන ජපාන් කෝස් එකක් කියපු යාළුවේ ඊට පස්සේ තමයි මොකද අපි නම? සසිත සසිත. Okay, මම සිත හොයාගන්න මම ටීචර් කෙනෙක් විදිහට වැඩ කරනවා රීචන් එකේ. Okay. ඊට පස්සේ තමයි මෙතනට ආවේ. ඇත්තම අපුඩක්වත් දන්නේ නැතුව මෙතනට ආවේ. පස්සේ කාලයක් යද්දී අර මයිසෙල් ෆාරි කියාගන්න මට පුළුවන් වුණා. මේ ඉතින් දැන් ඉන්න තත්ත්වය අනුව සතුටුද? ඔව් දැන් සතුටුයි. ඉතින් වචනයක් හරි මන්නියන් කියාගන්න පුළුවන්. සතුටු නේද පුතේ? වචනයක් හරි අඩුම ගානේ මයින්ඩ් එක කරගත්තා. දැනට කිව්වොත් මේ මාසිකුලේ මොකද something is better than nothing. අපි මුලින්ම ඉතාලි භාෂාව දෙන සමහරව අපේ TikTok වල කමෙන්ට්ස් වල දෙනවා. ඉතාලි වල ඉන්න ළමයිනේ අපේ දරුවෝ චුටි චුටි වැඩි වල hina වෙනවා. මේ ආවදරනේ මේ දරුවෝ මේ මාස 3කින් මුලින්ම ඉතාලි ඉගෙන ගන්න බෑ නේද පුතේ? අපි ගිහිල්ලා ඒ රටවල දවස් ගණන් ඉන්න ළමයින්ට වරදිනවා. කොල ග්‍රැමටිකලි ඉගෙන ගන්න. මේ දරුවෝ අඩුම ගන්නකට myself හරි කියන්න පුළුවන් කියලා. ඒකත් ඇතුළේ පුතේ something is better than nothing. හැබැයි අපි ග්‍රැමටිකලි පරිම උගන්වනවා නේද පුතේ? මාස 3 මම හිතන්නේ සර් ටයිම් නම් පොඩ්ඩක්වත් වේස්ට් කරන්නේ නැහැ. මේ සල්ලි අරගෙන නිකන් වාඩි වෙලා පුරුක් කරන කුඹුරු නෙමෙයි යාළුවා. ඉතින් ඒක මට හරි සන්තෝෂයි වුණා කතා කරන්නේ. Right, okay. You are happy. ඔව් අනිවාර්යයෙන්. යාළුවට තරහ නෑනේ. දැන් යාළුවා හොඳ දෙයක් කරලා තියෙන්නේ නේ සස්මිත. ඔව්. Right, okay, thank you very much. Amrashana, මම දැනගන්න ආසයි මොනවද ඔයාලගේ ඉතාලියන් ලැන්ග්වේජ් කෝස් එක තුල ඔයා ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා. ලැන්ග්වේජ් එක කතා කරන්න ඉගෙන ගත්තා. Good. ග්‍රැමර් පැත්ත ඉගෙන ගත්තා. vocabulary වචන වගේ එතකොට වචන අලුත් දේවල් හැමදේම පුළුවන් කියලා කවර් කරා ඔව් අමාරුවල් අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. right ඒක homework වගේ දෙනවද සර් කොහොමද පන්ති කාමරයේ activities වලට අමතරව පරිබාහිර activities කරනවද classroom එක තුලදී කරන අධ්‍යාපන කටයුතු වලට අමතරව මම අහලා තියෙනවා සර් ගොඩක් practical education එකක් කරනවා කියලා. ඒකම ඒ වගේ දේවල් කළා දැන් තුමාලේ group එකට. ඔව් ක්ලාස් එකේ වලට අපිට මඩුවා වගේ පාඩම් කරන්න පැයක් වගේ දුන්නා. බලනවා අපි කොහොමද experience research එකත් එක්ක තියෙන. කොහොමද අපි දැනගත්තේ කොහොමද රීචන් එක කොච්චර comfortable වුණාද වාටි ඉගෙන ගන්න. චිත්ත පුතාගේ අදහස් අපිට share කරන්න. මට මේ යාළු තමා කිව්වේ රීජන්ට් එක ගැන. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා join වුණා ඉතාලි ක්ලාස් එකට. හොඳයි ඉතින් සර් හොඳට උගන්වනවා. අපි දන්නේ නැති දේවල් ගොඩක් කියලා දෙනවා. දන්නේ නැති දේවල් අහපුවම මේ වෙලෙම කියලා දෙනවා සර්. පාඩම් කරන්න වෙලාවක් දෙනවා. ගෙදර වැඩමත් කරගෙන ඉන්න දෙනවා. හොඳයි සර් ගන්නේ. Okay. ඔයා මීට කලින් ඉතින් ඉගෙන ගන්න තියනවද? අපරාප දැනගෙන නෙමෙයි දාවේ.
නෑ ආධුනිකයෙක්. ඒකට මුත්තේ මාත් මොකක්ද කියන්නේ? මොකුත් දන්නේ නැතුව රීජන් එකත් එක්ක ජොයින් වෙන ළමයි ඉන්නවා නම් මේ කමගේ ඉඳලා කවුරුද යම් දවසක පුතාට රීජන් එක මොකද කියන්නේ? පුදුම දන්නේ නැති දරුවෙකුට රීජන් එකට බයෙන් තුවාට එන්නේ කියන්න පුළුවන්. ඒ කන්ෆිඩන්ස් වගේ ඔව් පුළුවන් මේ. මොකද මමත් ආවේ මේ කිසිම දෙයක් දන්නේ නැතුව බයෙන් ආවේ ටිකක් පුළුවන් නේද කියලා හිතාගෙන බැලුවා ගියා. ඒ වුණාට මේ කෝස් එක කරගෙන යද්දී තේරුණා මේ අල්ලගන්න පුළුවන් කියලා. සර්ත් එක්ක සපෝට් එකකින් ගියා. එහෙනම් ඕන කෙනෙකුට අපිට recommend කරන්න පුළුවන් මම බය නැතුව. පුළුවන්. Okay, thank you very much for your recommendation, darling. Thank you. කියමු තර්ෂි Tarushi කොහෙන්ද Tarushi? මම පිටිපනේ ඉඳලා එන්නේ. අයියෝ නාගත්තනේ නේද Tarushi? හරි Tarushi රීජන් එක චුටි ගන්න දානවද? නෑ මට කරේ යාළුවෙක් කිව්වේ. කරේ චාරියක් මේ ඉගෙන ගන්න යාළුවෙක් පුතේ වාටි පෙරිය අපිව නැත්නම් වෙන ලැන්ග්වේජ් එකක්. මේ ඉතාලි ඉගෙනගෙන ඒ ගිය යාළුවෙක් මම කන්ටැක්ට් කරගෙන මට කිව්වේ මේ කරලා එන්න කියලා. යාළුවා දැන් ඉතාලි ඔව්. යාළුවා කිව්දේට මොකද හිතෙන්නේ යාළුවා ආවේ දැම්මද? නැත්නම් මොකද කියන්නේ? නෑ දැන් මගේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. දැන් දේවල් දන්නවා. හොඳයි මේ සර්ච් ගන්න හොඳයි. දැන් දේවල් පොඩ්ඩක් ඉගෙන ගත්තා. ආයෙත් ඒ ගැන මොකද හිතන්නේ පුතේ අපිට වල කියන්නේ මට ඇත්ත කියන්නේ. මොකද ඇත්තනේ ඔය අපේ ඉස්සරහට සෙක්ෂන් එකේ ඉන්න නිස්ලා කොහමද ඔයාලා ඩිස්කස් කරලා වාට සපෝට් කරේ කොහමද යාලා සේවයක් සැපයුවද සුවඳ ශ්‍රීද මට විදිහට කියන්න බලන්න හොරෙන් ඔව් විශේෂ ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා නේද? හරි ගුඩ් යාලා මම අපේ යාලා නෑ නෑ හොඳ ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා මේ අන්නේ දෙයක් කරනවා. ඇත්ත කියන්න හරි නැත්නම් හොරෙන් කියන්න. Right, okay. Thank you very much, darling. Right. ඔයාගේ නම ඉතුරුට නමක් කියන්න හරි කමන්නේ. මට නමින් කලින් සම ලබාගෙන ඉන්නේ. Right, okay. ඉතාලියෙන් මේ මොන කාලෙද? තාමදන්නේ නැද්ද? නැද්ද කවුරුද ඉතාලියේ? ඉන්න කවුද ඉන්නේ ඉතාලියේ? මගේ අයියා යක්කයි පස්සේ ඉතින් කවුරුේ භාගයක් මෙහෙනේ නේද පුතේ? යාළුවා බලන්න මොකද මේ පාස්සේ නේද පුතේ? සීසන් එක කියලා දෙනවද? ටයිම් එක චේන්ජ් වුණා මම හිතන්නේ නේ. මොකද්ද මේක මොකද්ද දැන් ළඟ තියෙන සීසන් එක? හස්බන්ඩ්නේ නිකන් කතා කරද්දී අහලා දැනගන්න right okay මොකද හිතන්නේ කවුද ආරි ෆෝස් කරනද ඉතාලියෙන් ඉගෙන ගන්න කියලා අක්කයි අයියට හස්බන්ඩ්නේ උන්දේ දාන ඉතාලියේ කවුද මේ කාසියම බලෙද්ද හස්බන්ඩ් යාළුවේ කියලා තිබ්බා කලින් ක්ලාස් එකට ජොයින් වෙනවා හොඳයි කියලා. මගේ යාළුවෙක් කිව්වා මේ ක්ලාස් එක හොඳයි ජොයින් වෙන්න කියලා. නෑ වෙන හොඳයි පුතේ. ඔව් ඉතින් කිසිම දෙයක් නොදැනාවේ ගොඩක් දේවල් සර් කියලා දෙනවා. සර් කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. සතුටුයි මම තේරෙන්නේ කියනවා දෙයි පොයා. තේරෙන්නේ කිව්වද? I'm proud of myself here. Right, okay, then the graduation of the Right, Mamish Karan, Tadi, Quenchi, Saliana, that is the daddy. මම කොට්‍රම් වලින් නම් කොට්‍රම් වල කියන්නේ පුතේ කොයි හරියද? නාත්තන්දික ටිකක් මෙන්න. නාත්තන්දිය පැත්තේ දෙන්න මාරේ ගන්නනේ. වල කොහොමද විශ්ව දෙන්නේ? යාළුවෙක්ගේ මාන්නේ තාමස් දැනගත්තේ. යාළුවා කිව්වා දෙන්න කියලා රීචන් එකට. දැන් මොකද හිතන්නේ කොහොමද ඉතාලියෙන් කෝස් එක? මම හිතන්නේ දැන් ඔය කියන්නේ හොඳයි කියලාම තමයි. ඒ ඔක්කොම හොඳයි කියනවානේ. නරකයි කියන මොනවද කියන දේක් තියෙනවද ඔයාලට ඇත්තටම? නෑ මේ සැත්තටම නරකයි කියන දෙයක් නැහැ. කිසිම දෙයක් දැනගන්න නැතුව තමයි ආවේ. සර්ගෙන් ඕන දෙයක් අපිට දැනගන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයකට උත්තර දෙනවා සර්. කිසි දෙයක් හංගන්නේ නැහැ. හැමදේම සර් අපිත් එක්ක බෙදා ගන්නවා. මම කතා කරනවා යාළුවෙක්ගේ ඕන දෙයක් සර්ගෙන් අහන්නත් පුළුවන්. ඇත්තටම සතුටුයි ඇත්තටම මේකට සම්බන්ධ වුණේ. ඒක ගැන. පුතා රියන් එකට මුලින්ම කෝල් කරලා පොස් ඩීටේල්ස් දැනගත්තේ නැත්නම් ඩිරෙක්ට්ලි රීච් එකට ආවද? නෑ කෝල් කරනවා මම දැනගත්තේ.
කෝරි කරනවා කොහොමද අපේ ස්ටාෆ් එක ඔයාලට දක්වපු සහයෝගය පුතේ? ඒගොල්ලෝ ඉස්සෙල්ලා මහනවා අපිට තාලි දැනගෙන දෙන්නේ නැත්නම් උනේ ඉඳන් මේ ඉගෙන ගන්න ඕනද ඒ ඔක්කොම විස්තර අපිට දැනගෙන තමයි අහන්නේ. කිසි දෙයක් දැනගන්න නැතුව මම ආවේ ඊට පස්සේ මම කිව්වා මුලින් ඉඳන්ම මට ඉගෙන ගන්න ඕන කියලා. ඊට පස්සේ තමයි මේ කෝස් එක සම්බන්ධ වෙන්න ඕන ඩීටේල්ස් ඔක්කොම අපිට දෙන්නේ. මගේ ස්ටාෆ් එක හොඳයිද පුතේ? ඔව් ඇත්තටම හොඳයි. ඔයාලට ග්‍රැමටිකලි ලස්සනට වාක්‍යයක් හරියට ඉගෙන ගන්න ඉතින් කියලා දීලා තියෙනවා. සයිදි මට බොහොම සන්තෝෂයි. ඔයාලට ඒ වගේම බොහොම ස්තුතියි පුතාලා දැන් ක්ලාස් ඉවර වෙලා යන වෙලාවෙදිත් අපේ ආයතනය වෙනුවෙන් රීජන්ට් එක වෙනුවෙන් ඔයාලගේ ටයිම් එක මන්ට දුන්නාට ඉතින් බොහොම ස්තුතියි. මම විශ් කරනවා මුළු ටීම් එකටම. ඔයාලගේ ෆියුචර් එකේ ඔයාලගේ අදහස් වලට අනුව ඔයාලට හිතන හැම ඩ්‍රීම් එක අප සක්සස් වෙන්න කියලා. ඉතින් රීජන් එක ඕන වෙලාවක ඔයාලත් එක්ක ඉන්නවා. ඕනම දෙයකට අපිට කතා කරන්න ඕනම හොදක් නරකක් ඔයාලට භාෂාවෙන් වෙන්න පුළුවන් ඕනම දෙයකට මම වගේම සර් ශේෂම සර් තාත්තා කෙනෙක් වගේ තාමත් රීජන් එකේ දරුවන්ට ආදරයෙන් වන්නන ගුරුවරයෙක් ඔයාලට හම්බුනේ පුතේ. ඉතින් අපිත් වාසනාවන්ත ඒ වගේ සර් කෙනෙක් අපිට ලැබෙන්න. ඉතින් රීජන් එක වෙනුවෙන් ඔයාලට මම හැමෝටම සුබ පතනවා. ඔයාලගේ හැම ඩ්‍රීම් එකක්ම සාර්ථක වෙන්න කියලා. Thank you very much for your time. And God bless you everybody. Ciao. Ciao.